නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ වරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තස්මා හිතේ ගහපති එවං සික්ඛිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති තී එවං හිතේ ගහපති සික්ඛිතබ්බන්ති. ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි, ඔබ හැමදෙනාම මේ වෙලාව තුලදී බලාපොරොත්තු වන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් නිවීම පිණිස දේශනා කළා වූ ඒ උතුම් සී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා අවබෝධය දියුණු කර ගන්නටයි මේ උතුම් පින්කමේ දායකත්වයන් සඳහන් කරලා තියෙනවා. එල්.එම්. පෙරේරා මහත්මිය විසින් දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. මීට දශක 4කට පෙර පරලොව සැපත් මාගේ දයාබර පියාණන් සියදෝරිස් පෙරේරාටත් දශකයට පෙර පරලොව සැපත් ඒ දයාබර මෑණියන් ජේවින් නෝනාටත් දශක 3කට පමණ පරලොව සැපත් නැගණිය ලිලියන් පෙරේරාටත් ඒ හැමදෙනාගේම භවගාමී ජීවිතය සුවපත් කර ගන්නට සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් එම පවුලේ පරලොව සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම දේනිය බෑනා මුණුබුරන් දෙදෙනාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන්නටත් දේශකයාණන් වහන්සේටත් ආශිර්වාද කරන්නේ. වගේම එල්.එම්. පෙරේරා මහත්මිය විසින් දායකත්වයේ වදරන බව සඳහන් කරලා තියෙනවා. දේශනාව අවසානයේදී නැවත පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන නිසා අපි සම්පූර්ණම වේලාව දේශනාව සඳහා යොමු කරගනිමු. මේ වේලාව තුළ හොඳට හිත පිහිටුවාගෙන දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. කලබලකාරී මනස ටිකක් නෙමෙයි හොඳටම අයින් කරලා තැම්පත් බවක් මේ වේලාව තුළ ඇති කරගන්නට ඕනි. ඒ හින්දා හැමදෙනාම වෙන දේවල් හිතන්නේ නැතුව ඒ වගේම අද දවස පුරා ඔබ කරපු දේවල් ගැන සිහි කරන්නේ නැතුව මින් ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන හිතන්නේ නැතුව මේ වෙලාව තුල ඔබත් මමත් විතරයි ඉන්නේ කියන හැඟීමෙන් සම්බන්ධ වෙන්න ඕනි. කලබලකාරී මනස තිබුණොත් ධර්මයේ අහන්න හිත නැඹුරු වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම අර තැම්පත් ගතිය හිතේ තියාගන්නට ඕනේ. සිතුවිලි වෙනස් වෙන්න දෙන්නත් එපා. මේවට වීර්යය කරන්න එපා. මේවා නිකන් ලැබෙන ඒවා නෙමෙයි. නිවීම කියන එක, සැනසෙල්ල කියන එක, ශාන්තිය කියන එක, සතුට කියන එක නිකන් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. වීර්යය කරලා, කැප වෙලා, මහන්සි වෙලා ඒ වෙනුවෙන් යමක් කරලා ගන්න ඕනේ ඒවා. ඒකට කෘත්‍යයක් තියෙනවා, කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත තමයි මේ ධර්මයේ තුල යෙදෙන එක. ඒ යෙදෙන එක තමයි අමාරුම දේ. තමන් අහලා දැනගෙන යෙදෙන්න එකක් තියෙනවා. ඒක තමයි අපේ හැලිලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නැති වුණොත් අපේ ජීවිතේ වෙනස් වීමක් නැහැ. ධර්මයේ තුල ඉන්න කෙනා කාලයක් යනකොට වෙනස් වෙලා තියෙන්න ඕනේ. කොහොමද ඒක හොයාගන්නේ? ඔබ ධර්මයේ තුලද ජීවත් වෙන්නේ කියලා හොයාගන්න ක්‍රමයක් ඔබට තියෙනවා.
ඒ තමයි තරහ යන්නේ නැතිව ඉන්නවා නම්. ඒ කියන්නේ තරහ යන එක අඩු වෙලා නම්. අනුන්ගේ දෝෂ පේන්නේ නැත්තම්. අනුන්ව විවේචනය කරන්නේ නැත්තම්. කෙනෙක්ගේ දියුණුවක් දැකලා වගකම් ඉරිසියාකම් වෙන්නේ නැත්තම්. එයාට සතුටු වෙන්න පුළුවන් දැන් මගේ හිත ටික ටික වෙනස් වෙනවා කියලා. ඔබ අද දවස නෙමෙයි ගෙදර ඉන්න දවස් ටික හොයාගන්න හිතන්න. ඒ දවස්වල මොනවද ඔබ කරන්නේ? ඔතනින් තමයි අල්ලගන්න ලේසි ඔබ ධර්මයේ තුල ඉන්නවද, නිවෙන මාර්ගයේ ඉන්නවද, සතර අපායට යන පාරේ ඉන්නවද කියලා. ගොඩක් අයගේ ජීවිත තියෙන්නේ සතර අපායට. අපි ගිය දේශනාවෙදිත් කතා කළානේ ඔක. ගොඩක් අයගේ හිත නැඹුරු වෙලා තියෙන්නේ සතර අපාය දෙසටමයි. ඇයි හිත පිරිසිදු කරන්නේ නැති නිසා. හිත තුල තියෙන කෙලෙස් නැත්තම් නිර්මාණය වෙන කෙලෙස් නිර්මාණය නොවෙන්න ක්‍රියා කරන්නේ නැති නිසා. උදේට නැගිට වෙලාවෙ ඉඳන් නිින්දට යනකම් ඔබේ හිත මොනවද කරන්නේ බලන්න. හොඳට කල්පනා කරලා බලන්න උදේ නැගිට වෙලාවෙ ඉඳන් ගැටෙන්න තැන් හොයනවනේ. රණ්ඩු වෙන්නේ කාත් එක්කද? ගෙදර ඉන්න ඔක්කොටම බැන බැන තමයි ගොඩක් වෙලාවට නැගිටින්නේ. ස්වාමියාට, දරුවන්ට, වැස්සට හරි බයිනවා, අවුවට හරි බයිනවා. බැරිම වුණොත් බිත්තියට හරි බයිනවා. ගෙදර මොනවා හරි නැති වුණොත් ඔක්කොටම බයිනවා, ඥාති පරපුරටම බයිනවා. නම් උදේම නැගිටින්නේ ද්වේෂයෙන්. එයාගේ ගමන කොහෙටද තියෙන්නේ? සතර අපායට සෙල්ලන්නේ. අපිට හිතෙනවා නෑ අපි දන් දෙනවා, අපි පන්සල් යනවා, සිල් ගන්නවා, අපි දැන් ගොඩ කියලා. එහෙම වෙන්නේ පන්සල් වැහෙන්න දන් දීලා තිබ්බත්, දිනපතා පන්සල් ඇවිල්ලා මල් පහන් පූජා කරලා තිබ්බත්, හිත පිරිසිදු නැත්තම්, හිත තුල රාග දේශ මොහ අඩු කරලා නැත්තම් එයා සතර අපාය. අපිට සුගතියකට යන්න තියෙන එකම තැන තමයි හිත පිරිසිදු වීම. ඒකනේ අපි කියන්නේ සීලයමයි සුගතියට ගෙන යන්නේ කියලා. සීලයමයි සුගතියට දවසක සමාදන් වෙන සීලය නෙමෙයි. දිවි හිමියෙන් රකින්න සීලය. ඒ සීලේ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුරටම අපි පුරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ හිත පිරිසිදු වෙන එක. අපි ගිය පොයේත් කතා කළේ ওই ටිකමයි. හිත පිරිසිදු නොවි ගොඩ යන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපි කිව්වා. වැවි උපමාව අරගෙන මතක ඇතිනේ. මතකද එහෙම ටිකක් කිව්වා කියලා. ඒවා එක ක්‍රමයක් විතරක් තියෙනවා. ඒ තමයි ආනන්තරේ කුසල කර්ම. ආනන්තරේ පාප කර්ම නෙමෙයි, ආනන්තරේ කුසල කර්ම තියෙනවා. ඒව කරලා තිබුණොත් ඊළඟ භවයේ ඒකාන්තයෙන් සුගතියක්. හැබැයි හැමදාටම නෑ. ඒකෙත් විපාක ගෙවිලේ වුණාම ආපහු සතර අපායට වැටෙනවා. කෙනෙකුට ගැලවෙන්න ඕන නම්, නිවෙන්න ඕන නම් හිත පිරිසිදු වීමමයි කල යුත්තේ. අපිරිසිදු වෙලා තියෙන කෙලෙස් වලින් පිරිසිදු කරන්න නම් කරන්න තියෙන්නේ කෙලෙස් නැති කරන එක, කෙලෙස් දුරු කරන එක. ඒක නොකර මොනව කළත් වැඩක් නැහැ. දැන් මං කියවනේ ධර්ම මාර්ගයේ ඉන්නවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් කියලා. ඔය හිත පිරිසිදු කරන වැඩපිළිවෙල තුල ඔබ ඉන්නවද? එහෙම නැත්නම් හිත අපිරිසිදු කරගන්න වැඩපිළිවෙල තුලද ඉන්නේ කියලා ඔබට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි දෛනිකව කරන ක්‍රියාවන් දිහා බලන එක. gedara වැඩ කරද්දී උදේට නැගිටලා නිකන් ඉඳන් මිදුලේ මතු ගගා පාරේ කවුරු හරි යනවා. දැන් සමහර අම්මලෝක කරනවනේ. අතු ගගා යනවා ගේට්ටුව ගාවටම. ගේට්ටුව ගාව ඉන්නවනේ පැය භාගයක් විතර. කවුද පාරේ යන්නේ? මොකෙක් හරි අල්ල ගන්නවා. අල්ලගෙන ಗುಣ කියවනවද? අර මහත්තයා නම් හරි හොඳ කෙනෙක්. අර ගෙදර ඉන්න අය බලන්න කොච්චර කරුණාවන්තව ඉන්නවද, සිල්වත්ව ඉන්නවද, කාටවත් කරදරයක් නැහැ. අපිත් එහෙම වෙමුකෝ කියලාද කියන්නේ? අරුන්ට හෙන ගහලා යන්න ඕනේ, උන් හැඳි ගෑවිලා යන්න ඕනේ. උන්ගේ හැටි බලපල්ලා, උන් ඉන්න විදිහ බලපල්ලා, ඕකුම් ඔය දිනු වෙලා තියෙන එක කුඩු ගන්න විකුණලා. ඕටික තුල තියෙන කෙලස් ටික බලන්න. ඒ ගේට්ටුව ගාවට ඇවිල්ලා පැය භාගයක්, පැය දෙකක් විතර ඉඳලා අතේ තියාගෙන මූණවත් හොදන්න නැතුව උදේ පාන්දරේ කියන ටික තුල තියෙන දේවල් කෙලස් ටික. එතන වෛරය තියෙනවා, ක්‍රෝධය තියෙනවා, පලි ගැනීම, ඉරිසියාව, කුහකකම්, ඒ සියල්ල තියෙනවා. එකට එක කිරීම,
ගොඩාක් එකට එක කිරීම තියෙනවා. එයා හදිස්සියෙන් හරි ඔතනම වාහනයක් ඇවිල්ලා හැප්පිලා යනවා. කොහේ උපදීද? හොඳට දන් දීපු කෙනෙක්. මහ උපාසිකාව. පන්සල් නිතර ඇවිල්ලා. ඔබ කියන්නේ කොහේ උපදීද? ඒ කාන්තෙන් තිරිසන් ලෝකෙත් නෙමෙයි, പ്രേත ලෝකෙත් නෙමෙයි, අසුරෙත් නෙමෙයි, නරකේ. නිරේ උපදී. ඒ තරම් හිත අපිරිසුදුයි. ඉතින් එතනට යන්නද අපි පාර හදාගන්නේ. ඔක දෛනිකව ඔබේ ජීවිතේ වෙනවා නම් ඔබ ධර්මයේ තුල නැහැ. දවසක් සිල් අරගෙන හිටියා කියන එක විදාසට කාරණාවක්වත් ගැලවීමට කාරණාවක්වත් නෙමෙයි. අර ටික ඉස්සෙල්ලා දුරු වෙනෝ කැඩෙන්න ඕනේ. ඔබේ ජීවිතේ ඕක තියෙනවා නම් අද ඉඳන් ඉවර කරන්න. අද ඉඳන් අතු ගාගෙන ගියා ගේට්ටුව ගාව තප්පරයට වඩා ඉන්න එපා හැරුණ අනිත් පැත්තට ආවා. ඔතන නැවතුනොත් නෙවෙයි කරන්න වෙන්නේ ඔක. බලෙන් පුරුදු කරන්න. බලෙන් ඒක පුරුදු කරන්න. අද ඉඳන් මම ඕපදෝප කියන්නේ ගේට්ටුව ගාවට යන්නේ. අනුන්ට නිඳා කරන්න, අවලාද කරන්න ගේට්ටුව ගාවට යන්නේ. ඕක හදන්න. ඕක හදන්න නැතුව නිවන්න බෑ. දැන් ඕක විතරමද අපි කරන්නේ? දැන් හිතන්න ඕක විතරමද? ගේ ඇතුලේ මොනවද කරන්නේ? බණින එකමනේ කරන්නේ. ස්වාමියාටත් බයිනවා, බිරිඳටත් බයිනවා, දරුවටත් බයිනවා, මුණුබුරාටත් බයිනවා, මිනිපිරියටත් බයිනවා, බල්ලටත් බයිනවා, පූසටත් බයිනවා, ඔක්කොටම බයින එකමයි කරන්නේ. දැන් හිත අපිරිසිදු වෙන එකමනේ කරන්නේ. කොච්චර වෛරයෙන්ද අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ. දරුවොත් එහෙමයි. හැමෝම ගෙදර ඔක්කොම වෛරය, ක්‍රෝධය, පරිගැනීම, එරිසියාව ඔක්කොම ගේ ඇතුලේ තියෙනවා. ගේ ඇතුලේ ප්ලෑන් කරන්නේ මොනවද? වෙන එකෙක් නසන විදිය. දරුවන්ට පුරුදු කරන්නේ මොකද්ද? උඹ ඊළඟ දවසේ අරුවට වඩා ලකුණු වරගෙන ඉන්න ඕනි. දරුවට ක්‍රෝධය පුරුදු කරනවා. අම්මලා තාත්තලා මොකද උත්සාහය? අල්ලපු ගෙදර උන්ට වඩා කොහොමද දියුණු වෙන්නේ? උන්ව පාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? කොහොම ප්ලෑන් ගහලා ඔක්කොම කොහෙද යන්නේ? පොත්ත පිටින් යනවා හතරක් පාර. මොන අපරාධයක්ද? අද ඉඳන් අයින් කරන්න එක. ඔන්න කාරණා දෙකක් අයින් කරන්න තියෙනවා නිවන් දකින්න නම්. ඔබ ඉන්නේ හිත අපිරිසිදු කරන මාවතේද නැද්ද කියන එක දකින්න. ওই දෙක නැත්තම් ඔබ ශ්‍රේෂ්ඨයි. ඔය කියපු කාරණා දෙක ඔබ තුල වෙන්නේ නැත්තම් ශ්‍රේෂ්ඨයි. වෙනවනම් ඔබ ඉන්නේ හිත අපිරිසිදු කරන ක්‍රියාවලියේ. වයින් කළම දාන්න. නැත්තරම නැති කළා දාන්න. ඒ හිතක්වත් එන්න දෙන්න එපා. නිවෙන්න නම් ඕනේ ලෝකේ හදන ඒ වගේම ලෝකේ මිනිස්සුන් නඩත්තු කරන දේවල් කරන්නේ. දැන් ඔබේ වයස බලන්නකෝ. අපි තුමු අවුරුදු 60ක කෙනෙක් නම් 70 කෙනෙක් නම් තව කොච්චරද ජීවත් වෙන්න තියෙන්නේ? අවුරුද්දක් 10ක් බයි දෙන්නේ නැහැ. තා පුංචි කාලේ. ඔය කාලෙත් ඕනි රට හදන්න. ඔය කාලෙත් ඕනි ලෝකේ ඉන්න මිනිස්සු ටික හදන්නද? ගමේ ඉන්න මිනිස්සු ටික හදන්නද? නැත්තම් කෙලවෙන්නද? අපරාධ ජීවිතේ ඔය ටිකක් ගෙවන්න බෑ. මනුස්ස ජීවිතේ හැමදාම හම්බ වෙන්නේ නැහැ. හම්බෙච්ච ජීවිතේ ඔහි නිකන් ගෙවිලා යන්න දෙන්න එපා. සතර අපායට යන පාරක් හදාගන්න. උඩට වෙනස් වෙන්න. හයිය හත්තිය තියෙන කට්ටිය කොහොමද හිතන්නේ? අපිට තව කල් තියෙන, තව හැරමිටියෙන් යන කාලේ තමයි ඔය ටික කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියනවා කලු කෙස් තියෙන කාලේ, හයිය හත්තිය තියෙන කාලේ මේක වඩලා ඉවර කරගන්න. වඩලා මේක හිත දියුණු කරගන්න. වයසට ගියාම මේක කරන්න ලේසි නෑ. දැන් මේ අම්මලට තේරෙන්නේ නැද අමාරුයි කියලා? දැන් තරහ නිවා ගන්න බෑ. කොහෙන් ගියත් තරහ යනවා. දැන් තේරෙන්නේ නැද වයසට ගියාම හරි අමාරුයි තරුණ කාලේ නොකර. හැබැයි තරුණ කාලේ මේක වඩලා පුරුදු කරලා වයසට ගියාම ලේසි. එයා ඒ වගේ අය ඕපදූප කීව හතර වටේ යන්නේ. අනුන්ට අවලාද නගන්නේ. කරුණාවෙන් මිනිස්සු දිහා බලනවා. එහෙම ආච්චිලා සියලා ඉන්නවා. ඒ තරුණ කාලේ ඉඳන් ධර්මයේ අහලා ධර්මයේ පුරුදු කරපු අය. ඒ අය පුරුදු කරලා තියෙන නිසා වයසට ගියාම එයාලට තරහ යන්නේ. තරහ යන්නේ නැති ආච්චිලා සියලා දැකලා නැද්ද? ඉන්නවා. හැබැයි බහුතරයක් ඉන්නේ කවුද? දැඩිව තරහ යන අය. පලි ගන්නමයි ඉන්නේ ආය. පොඩි දේ බෑ හිතේ තියාගෙන පලි ගන්න. කොච්චර වෛරයක් තියෙනවද? එයාලට සුගතියක් ගන්නෑ. පන්සලේ මහෝපාසිකාව වෙන්න පුළුවන්. හැමදාම දන් දීපු කෙනා වෙන්න පුළුවන්. හැමදාම පන්සල පිරිසිදු කරපු කෙනා වෙන්න පුළුවන්. ඒත් දුගතිය. එච්චර පින් කරලා. ඉතින් මේ පින පරිසම් දෙන්න භූමිය හැදෙන්නේ නැහනේ. භූමිය හැදෙන්නේ මොකෙන්ද?
භූමියේ හැදෙන්නේ හිත පිරිසිදු වීම තුළින්. සීලය තුළින්. හිත තුල රාග, දේශ, මෝහ ඒව තියාගෙන, මාන්නය තියාගෙන, කුහකකම් තියාගෙන, ඉරිසියාකම් තියාගෙන, අනුන් හෙළන, අනුන් පෙලා දාන, අනුන් පාගල දාන සිතුවිලි තියාගෙන කොහෙද අසුගතියක උපදින්නේ? ඒ නිසා දැන් ඔබ හිත දිහා හොඳට බලන්න මාගාව මොනවද මේව තියෙන්නේ. දැන් අර කියපු දෝෂ දෙක තියෙනවා නම් අයින් කරලා දාන්න. ගේ ඇතුලේ අද ඉඳන් කතා කරන්න එපා අනුන්ගේ දොස්. උත්සාහ කරන්න. අනුන්ගේ දොස් කතා කරන්න එපා. අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ දොස් කතා කරන්න එපා. කාගේවත් දොස් කතා කරන්න එපා. කාටවත් හිරිහැරයක් හිංසාවක් වෙන විදිහට වචන පාවිච්චි කරන්න එපා. නිවන් දකින්න ඕන නම් ගුණ විතරක් දකින්න, අගුණ දකින්න මේපා. තරවදා. හොඳට මෛත්‍රී සහගත වෙනවා. හිත පිරිසිදු වෙන ක්‍රම ටිකක් කියන්නේ මේවා කිව්වා අපි කීපවෙටත් කිව්වා. දේශනා ගණනාවක කියලා තියෙනවා. හිත පිරිසිදු කරගන්න ප්‍රධානම ක්‍රමයක් තමයි මෛත්‍රිය. හොඳට මෛත්‍රී සහගත වෙන්න. කියන්නේ අපි කියන්නේ මුළු ඇඟම සිසිල් වෙලා යනවා වගේ. මෛත්‍රිය බවට පත් වෙනවා. කෙනෙක් දැක්කහම කරුණාවෙන් එයා දිහා බලන විදිහට හිත ගොඩ නගන්න. එයාට දොස් නගන විදිහට නෙමෙයි. කෙනෙක් බැන්නත් ඒ බයින කෙනා අකුසල් කරගෙන නේද මේ සතර පායට යන පාර හදාගෙන නේද කියලා අනුකම්පාව කරනවා. එතකොට මේ බයින කෙනාට උනත් ඔබට තරහ යන්නේ අනුකම්පාව උපදින්නේ මේ මිනිස්සයා වෛරයක් ඇති කරගෙන, ක්‍රෝධයක් ඇති කරගෙන. මේ මිනිස්සයාගේ වෛරය දුරු වේවා. ක්‍රෝධය දුරු වේවා. පලිගන්න හිත දුරු වේවා. එහෙමයි හිතෙන්නේ. එතනට ගොඩනගනවා කියන ඔබට නම් හීනයක් නේද? නිකන් හිතන්න හීනයක් වගේ කියලා ඒක හිතෙනවා කියන්නේ. ඔබ කොච්චර ඈතද ඉන්නේ? ඒක තමයි සුන්දර බව. මේ මිනිස්සයා කොච්චර සතුටින් ඉන්නවද? ඒ ඉතින් බයින එකාගෙත් බයින සිතුවිල්ල නැති වෙන්න කියලා හිතන්නේ. නින්දා කරන එක්කෙනාගෙත් නින්දා කරන සිතුවිල්ල නැති වෙන්න කියලා හිතන්නේ. පලිගන්න එන මිනිස්සයා මේ මරන්න ඉන්නේ, පලිගන්න එන්නේ. ඒකට ගොදුරු වෙන කෙනා හිතනවා මෙයාගේ මේ පලිගැනීමේ සිතුවිල්ල නැති වේවා. යට ඉතින් තරහ එයිද කවදාවත්? කවමදාවත් තරහ යන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙක් වෙන්න ඕනේ සුගතියට යන්න. ඒ වගේ හිත පිරිසිදු වෙනවා නම් රාග, ද්වේෂ, මෝහ ඒ විදිහට ටික අඩු වෙනවා නම් ආන්‍යා සුගතියට යන්න සුදුසුයි. එයාට මනුස්ස ලෝකික, දිව්‍ය ලෝකික උපදින්න පුළුවන්. දක්ෂ නම් එතනින් එහාටත් එයාට ඒක වඩලා තිබුණොත් නැවත නූපදින්න පුළුවන්. උපදින්න නැති තැනට හිත වඩන්න පුළුවන්. මේ 31 තලයෙන්ම නිදහස් වෙන්න පුළුවන්. ඒකට කියනවා නිවන කියලා. එක්ක රහත් වෙනවා. රහත් භාවයෙන් දැන් බුද්ධත්වයේ හෝ ඒව සංසාරේ පතාගෙන යන්නේ බෑ. අනිත් බෝධි දෙක රහත් භාවයටපත් වෙනවා. මගඵල ලැබුවොත් සසරේ යන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ওই සියල්ල හම්බ වෙන්නේ හිත පිරිසිදු කිරීමෙන් විතරයි. දැන් ඒ නිවන් දකින්න වැඩපිළිවෙලට සල්ලි යන්නේ නැහැ. රුපියලක් යනවද මෛත්‍රී වඩන්න? මෛත්‍රී වඩන්න කීයක් යනවද? කීයක්වත් යන්නේ නැහැ. සතයක්වත් වියදම් වෙන්නේ. ලැබෙන ටික ඒ වැඩිම තුලින් ලැබෙන ටික අපි ගිය සතියේ ගිය පොයෙත් කතා කරා. අප්‍රමාණ බුදුවරුන්ට දන් දෙන විපාකයටත් වඩා විපාකයක් ආනිසංසයක් මෛත්‍රියේ තියෙනවා කියලා. ඉතින් සල්ලි යන්නේ නැහැ. ඒකෙන් මොකද වෙන්නේ? එයා සුගතියට අරන් යනවා. සීල් රකින්න සල්ලි යනවා. සීලය තුල පිහිටන්න සල්ලි යන. සීලය මොකටද තියෙන්නේ? හිත පිරිසිදු කරන්න. හිත පිරිසිදු කරන්න බැරි කෙනාට තමයි සීලය රකින්න බැරි. හිත පිරිසිදු කරන්න හැකියාව නැති අය. එයාට සීලය රකින්න බෑ. ප්‍රාණඝාතය කියලා මොකක්ද අපි කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන්නේ. ප්‍රාණඝාතය තුළ තියෙන මරණ එක විතරද? හිංසාව. මිනිසුන්ට කරන හිංසාව, සතුන්ට කරන හිංසාව. මේ ඔක්කොමයි ඒකේ කොටස්. ඒක යමෙක් රකින්නවා කියන්නේ එයා ද්වේෂය පාලනය කරන කෙනෙක්. එයාට මිනිස්සෙකුට කරන්න තියෙන හිංසාව කරන්න නම් එනර්ජි එකක් එන්න බෑ, ශක්තියක්. ඒ ශක්තිය කොහෙන්ද එන්නේ? තරහෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, පලිගැනීමෙන්. ඕවෙන් ඉන්නේ. දැන් එතකොට ඒව පාලනය වෙනවා. එහෙනම් එයාගේ කෙලෙස් ගොන්නක් ඒකෙන් පාලනය කරනවා. ප්‍රාණඝාතයේ දිවිහිමියෙන් රකින්න කෙනා අනුන්ට හිංසා කරන්නේ. අනිත් පැත්ත මොකක්ද? ඒක හැදෙන්නේ මෛත්‍රිය. කරුණාව හැදෙන්නේ.
ඉතින් සීලය මොකටද තියෙන්නේ? මේ හිත පිරිසිදු කර ගැනීම. හැබැයි ඔබ සීල් සමාදන් වෙලා වචන ටිකක් කියලා ඔහේ ජීවිතේ ගෙව්වා කියලා කිව්වට සීලයක් රැකෙන්නේ නැහැ එතන. අර කියන කෙලස් ටික එනකොට දකින්න ඕන. පීඩා කරන්නේ නේ හිත, අනුන්ට හිංසා කරන්නේ නේ හිත. හිංසාව කිව්වම කායිකව විතරද, අල්ලන් තලන එක විතරද? වචනෙන් කරන හිංසාව අපි කියන්නේ නෝන්ඩි කරනවා. ඇනුම් පද කියනවා. අර එක එක ඒවා තියෙන දැන් සමහර ඔය ගම්වල තියෙන කෙනෙක් දැක්කහම එයාට ඇහෙන්නේ ඇනුම් පද කියනවා. එයාගේ හිත රිදෙන විදිහට වචන කියනවා. කාගේ හරි හිත රිදවනවා නම් හිංසාව. එහෙනම් එයාගේ සීලය රැකිලාද? කොච්චර අපිට හදන්න තියෙනවද? අද ඉඳන් අනුන්ට හිංසා කරන වචන පාවිච්චි කරන්න. ඔබ මරන්නේ නැහැ කියලා කියයි. ඔබ කියයි මගේ ප්‍රාණඝාතය මගේ කවදාවත් කැඩෙන්නේ නැහැ, මම සත්තු මරන්නේ නැහැ, මිනිසුන් කොහොමත් මේව කරන්නේ නැහැ. හැබැයි හිංසාව කරනවා. දවසට කොච්චර කරනවද? ගෙදර ස්වාමියාට කොච්චර අනුපද කියනවද? බිරිඳට කොච්චර අනුපද? මේ කන්න බොන්න දෙන මිනිස්සයා හැමදාම හොඳට බලා ගන්න මිනිස්සයාටත් අනුපද කියනවා. හිත රිද්දනවනේ. තැනකට ගියාට පස්සේ Tamanට වඩා ඉහළට යනවා නම් කෙනෙක් ලොක්ෙක් වගේ පේනවා නම් ඔබ මොකද කරන්නේ? ඕකුන් එදා මෙහෙමනේ හිටියේ, හිඟන්න වගේ හිටියේ. අද තමයි ලොකු වෙලා තියෙන්නේ. එහෙම කියලා නැද්ද? ඔබට වඩා පල්ලෙහා මට්ටමේ ඉඳලා ඔබ ඉක්මවා ගිය මිනිසුන්ට ඔබ මොකද කියන්නේ? එයා ධනවත් කෙනෙක්, හොඳට ඉන්න කෙනෙක් කියනද නැත්නම් ඕකුන් ඔය හිඟන මට්ටමේ ඉඳලා ආවේ කියලා කියන්නේ? දන්නේ නැති අය. කෙනේ දන්නේ නැති කෙනෙකුට හඳුන්වලා දෙනවා ඕකුන් ඉස්සර මෙහෙමයි හිටියේ. එහෙනම් එතන රන් වෙලා තියෙන කෙලෙසේ මොකද? ඉරිසියාව. ඉරිසියාව, කුහකකම, පලි ගැනීම, පල්ලෙහාට දැමීම. බලන්නකෝ ඒවා එනවා කියන්නේ හිත පිරිසිදු වෙන්නේ නැහැ. එහෙනම් සීලය කියන්නේම හිත පිරිසිදු කරන එක. නිකන් හිතන්නකෝ සොරකම කිව්වහම අනුන්ගේ දේවල් බලෙන් ගන්න ඒවා. බලෙන් කඩාව දැන් හිතන ඉඩ කඩන් වලට කොච්චර රණ්ඩු තියෙනවද? සිල්වත් හිත පිරිසිදුයිද? ඉඩ කඩන් වලට සහෝදරයෝ මරා ගන්න, ඥාතින් තරහ වෙලා ඉන්න, කොච්චර වෛරයක් ඒ තුල කොට නැගිලා තියෙනවද? ඒවේ නිමාවක් තියෙනවද? එකට සෙල්ලම් කර කර හිටපු පුංචි කාලේ එකට සෙල්ලම් කර කර හිටපු ආදරෙන් සෙනෙහසින් හිටපු සහෝදරයෝ ලොකු වුණාට පස්සේ මොකද කරන්නේ? ඒ අය මරා ගන්නවා. මොකද එතන තියෙන කෙලෙස්? තණ්හාවත් එක්ක ආපු, ලෝභකමත් එක්ක ආපු, ඒක Tamanට ඕනි විදිහට පවතින්නේ නැති, පවත්වා ගන්න උත්සාහයක යෙදිලා ආපු ද්වේෂය. සහෝදරයත් එක්ක පලි ගන්නවා. මේ මිනිස්සු ඊළඟ ජීවිතේ ඒකාන්තයේ සතර අපාය. දන්නකො මේ කොහෙවත් තියෙන ඉඩමක් හින්දා. මෙලව ඉපදිච්ච නිසා හම්බෙච්ච කොටසක්. ඕකට රණ්ඩු වෙලා මැරිලා සතර අපාය. මොන අපරාධයක්ද කියන්නේ? ඉඩම මොහෙන් දිනනවා. ඊට සමහරවිට අකමැති එකම අරගෙන. අරක සතර අපාය දුක් විඳිනවා. අවබෝධය නැති වුණාම, ප්‍රඥාව නැති වුණාම, කල්යාණ මිත්‍ර ඇසුර නැති වුණාම ජීවිතේ වරදින විදිය. වරදින්නක් තියෙන්නේ අපිට ජීවිත එකයි මේ ජීවිතේදී. ජීවිත 10ක් තියෙනවා. වටිනා මනුස්ස ජීවිත ගොඩක් තියෙනවා. මේ එක මනුස්ස ජීවිතයක් තියෙන්නේ මේක වැරදුනොත් ආපහු බුද්ධ ශාසනයක හම් වෙන්නේ. මිනිස්සෙක් වෙලා උපදී. හැබැයි බුද්ධ ශාසනයක බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා තියෙන අවධියක හම්බෙයිද? එහෙම හම්බෙච්ච අවසාන භවයේ වෙන්න පුළුවන් මේ. මෙතනින් පස්සේ මේක අහිමි වුණොත් කල්ප ගාණක් සසරට වැටිලා බුදුවරු අප්‍රමාණව මග යන්න පුළුවන් අපිට. ලැබිලා තියෙන වෙලාවේ හිත පිරිසිදු කරන ක්‍රියාවලියට එන්න. හිතම පිරිසිදු කරන්න ඒකටම කැප වෙන්න. එනිසා බලෙන් කිසිවක් ගන්න එපා. බලය ඔබට තියෙන හැකියාව පාවිච්චි කරලා කොච්චර අකටයුතුකම් කරනවද? හිත පිරිසිදු නැති ප්‍රශ්නේ අවංක නැහැ මිනිස්සු. ඔබ එහෙම වෙන්න එපා. රැකියා කරන තැනට කොච්චර වච්චා කරනවද? ඒකෙන්නේ gedara වැඩ ටික ඔක්කොම කරන්නේ, දරුවෝන්ගේ වැඩ ටික ඔක්කොම කරනවා. නිකන් හිතන්න සෙල්ලන්නේ නැහැ, සුගතිය කරන්නේ නැහැ. අපිට ඒව සාමාන්‍ය වෙලා නේද කමන්නේ අපි වැඩ කරන තැනට. එක්කෙනෙක්ගේ හොරකම් කළොත්, එක්කෙනෙක්ගේ දෙයක් අපි ගත්තොත් අපිට යාට විතරයි ණය ගෙවන්න ඕනි සසරේ. පොදු තැනකින් යමක් ගත්තොත් ඒක රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, සාංගිකව ඊට වඩා ප්‍රබලයි. මතක තියාගන්න රටකට ණය ගෙවන්න වෙනවා.
සියලු ජනයාට සසරේ ණය ගෙවන්න වෙනවා. ඒ ගනුදෙනු ඒ තරම් ප්‍රබලයි. ඒ නිසා මතක තියාගන්න හිත අපිරිසිදු වෙන විදිහට ඉඩ දෙන්න මෙපා. බලන්න එතනට ගියාම වංචාසහගත සිතුවිල්ල එන විදිය. හොරකමක් හරි බලෙන් දෙයක් ගන්න ගියාම ඔබ කියන්නේ නෑ අපි හොරකම් කරන්නේ කාටවත් නොපෙනෙන්න ගියන්නේ. පේන්න හොරකම් කරන්න පුළුවන්. බලෙන් ගන්න එක. බලෙන් ඔක්කොටම කියලා ගන්න එක. එතකොට වංචාව රජයටයි. ඒක කරන ආයතනයට. ප්‍රධානියට විතරක් නෑ අනිත් ඔක්කොටම කියලා කරන්නේ. ඒතර හිතන හොරකම් නෙමෙයි කියලා. ඒ හිත අපිරිසිදු නිසා වෙන්නේ නැත්. අවංක වුණා නම් වෙන්නේ නැති කතාවයි මම මේ මතු කරන්නේ. ඔබ ඇත්තටම හිත පිරිසිදු කරන ක්‍රියාවලිය නම් ඉන්නේ ධර්මයේ තුල නම් ඉන්නේ. ධර්මයේ තුල නම් ඔබ ඇතුලෙන් හික්මෙනවා. විනයක් එනවා. මම මේක නොකල යුතුයි. කළොත් මගේ හිත අපිරිසිදු වෙලා දුගතියට යනවා. ඒ අවබෝධයෙන් එයා ඒක නොකර ඉන්නේ. හොඳට හිතන්න. මේව හිතන්න නැතුව මේව අවබෝධ කරලා ඒව දුරු කරන්නේ නැතුව මතක තියාගන්න සුගතියක් නැහැ. මොනව කළත් සුගතියක් නැහැ. ලෝකේ අනියම් සම්බන්ධතා කොච්චර තියෙනවද? ඇහැ වැරදි ලෙස කොච්චර පේනවද? මේ අලුත විවාහ වෙනවා. හිතන්න කොන්න බඳින්න හෙටදී ඉන්නේ. අවුරුදු ගාණක් ආදරය කළා හෙට බඳිනවා කියලා හිතන්නකෝ. බැඳලා පෝරුවටත් නැගලා ඔක්කොම කළා වාහනේ යන ගමන් බලන්නේ නැද්ද වෙන කාන්තාවන් දිහා? වෙන පුරුෂයන් දිහා? හිත ඇස සංවර කරගෙන නැහැ. ඇස සංවර කරගෙන නැහැ. එහෙනම් අනියම් සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ ඔබ යම් සම්බන්ධයක් ගොඩ නැගුවද එතන ඉඳන්ම. අවංකනේ. ස්වාමියාට අවංකයිද බිරින්දෑව? ඉතින් අහලා බලන්න. ඔබ ඇත්තටම ස්වාමියාට අවංක වෙලා තියෙනවා. ස්වාමියාට ඔබේ ජීවිතේ අකුරක් නෑර කියන්න පුළුවන්ද? ස්වාමියාට පුළුවන්ද බිරිඳට තමන්ගේ ජීවිතේ අකුරක් නෑර කියන්න? ඒ දෙකම දෙගොල්ලොන්ටම බැරි නම් එයාලා සතර අපායට යන පාර හදාගෙන තියෙනවා. එහෙනම් දැන්වත් වෙනස් වෙන්න. කියන්නේ අපි අවංක නෙවෙයි. ඒ කාමේනකොට ඒක දුරු කරන්න පංචශීලයේ ඉක්මවායන අනියම් සම්බන්ධතා ගොඩ නැගෙනකොට ඒක නැති කරන්න ක්‍රමේ තියෙනවා. ඒ ක්‍රමේ පාවිච්චි කරන්න ගන්න. අවංකභාවය. අනියම් සම්බන්ධතා කියන්නේ പ്രേත ලෝකේ උප්පත්ති. හිරේ ඉන්න මිනිස්සුන්ගෙන් කොච්චරක් ඉනවද පෞල් කඩලා. බලන්න මේ ඇහැ වැරදි ලෙස පිනවන්න ගිහිල්ලා. දකින්න රූපය තමන්ගේ කරගන්න ගිහිල්ලා. අද මාධ්‍ය නිසා විවිධ සමාජ මාධ්‍ය නිසා කොච්චර ජීවිත විනාශ කරලා තියෙනවද? ඒ කාමයේ වර්ධවා හැසිරීම කියන ශික්ෂාපදයේ තුල ගොඩක් කෙලෙස් නැති කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. හැබැයි අපි මොකද කරන්නේ? ඒක වර්ධනය කරනවා. වර්ධනය කරන්න ඒක සාමාන්‍යයි සමාජෙ. සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒ විවාහය තුල අතීතයේ තිබුණු ක්‍රමය අද සාමාන්‍යකරණය වෙලා. අද එක්කෙනෙක්ට එක්ක විවාහ වෙලා ඉඳලා තව සතියකින් තව කෙනෙක් විවාහ කරගන්න එක තව කෙනෙකුත් එක්ක ඉන්න එක සාමාන්‍යයි. ඒ වගේම තමයි විවාහ ජීවිතේ ගත කරද්දී ස්වාමියාට විරුද්ධ වෙන එක බිරිඳට විරුද්ධ වෙන එක සාමාන්‍යයි. සාමාන්‍ය වෙලා තියෙන කෙලස් ටික. ඒකයි භයානක. ක්‍රියාව පැත්තකින් තියෙන්නේ. හැබැයි ඒ තුල ගොඩනගෙන කෙලෙසි අපි මේ කතා කරන්නේ අතුලාන්තේ. අපිට ක්‍රියාවේ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. නිකලස් එක කරන්න පුළුවන් නම් කමන්නේ. හැබැයි ඇතුලේ තියෙනනේ මොනවද කෙලෙසේ ටික? වෛරය තියෙනවා. තව කෙනෙක්ට හානියක් කිරීම තියෙනවා. ඒකනේ ඒකාන්තයෙන් പ്രേත ලෝකෙ උපදින්නේ. අනුන්ගේ පෞල් ජීවිත කඩන සියල්ල ඒකාන්තයෙන් പ്രേත ලෝකෙ. කතා දෙකක් නැහැ പ്രേත ලෝකෙ. උපදින්නේ කොහොමද? പ്രേතවත්ව කියවන්නකො. සාරිපුත්ත හාමුදුරුවෝ ඔය ප්‍රේතයන් ගැන ලක්කන හාමුදුරුවෝ හිම දැක්ක ප්‍රේතයන් ගැන කියලා තියෙනවා. ප්‍රේතයන්ගේ ජීවිත කොයි වගේද කියලා. සමහර ප්‍රේතයින් අනිත් ප්‍රේතයට ලං වෙන්නවත් බෑ. ඒ තරම් අප්‍රසන්න දුකක් හමනවා. ශරීරයෙන් පණුව වැහෙනවා. ඒ වගේ ශරීරෙ මැවිලා තියෙන්නේ. දුඟදමයි හමන්නේ ප්‍රිය බවක් නැහැ. പ്രേත ලෝකෙත් අයහපත් ජීවිත හම්බෙන්නේ. මිනිස්සෙක් වුණා පිළිකුල් සහගත මිනිස්සෙක් කියලා උපදින්නේ. හැම තැනින්ම නිඳා විඳිනවා. පිරිමි බවකුත් නැති, කාන්තා බවකුත් නැති ජීවිත හම්බෙන්නේ. නිඳා සහගත ජීවිත හම්බෙන්නේ. යන තැන යව පිළිගන්නේ. යව පල්ලෙහා මට්ටමට දාලා තියෙනවා. මිනිස්සෙක් බැරි වෙලාවත් උරු. එහෙව් ජීවිතයකට අතවරන්න. ආස්වාදයට අහු වෙලායි. මොහොතක ආස්වාදයට
මුළු ජීවිතේම බිල්ලට දෙනවද? සමහර මිනිස්සු අවුරුදු ගානකට හිරේ ගිහිල්ලා. දැකලා නැද්ද ඒ වගේ? අවුරුදු ගානකට හිරේ. දැන් මොකද කරන්නේ? අවුරුදු 20න් විතර හිරේ යනවා, එළියට එන්නේ 50න් විතර. දැන් මේ ජීවිතයේ ඇති වැඩේ මොකද්ද? මනුස්ස ජීවිතේනේ හිරේ ගෙවුනේ. මොකෝ හිරේ කුසල් කළාද? භාවනා කළාද? හොඳ මිත්‍රයෝ හම්බුණාද හිරේදී? ඒව ගොඩ දාන්න පුළුවන් අය හම්බුණාද? ජීවිතේම ඉවරයි. දැන් ඔබට තේරෙනව නේද අපි ඉන්නේ හිත පිරිසිදු කරන වැඩපිළිවෙලකද හිත අපිරිසිදු කරගෙන දුගතියකට යන වැඩපිළිවෙලද? දැන් මේවා දැක දැක මොකද කරන්නේ? අද අදිෂ්ඨාන කරන්න මම මේව කරන්නේ. අනියම් සම්බදතාවකට හිත යොමු වෙලා තියෙනවා නම් අදම නැති කළා දාන්න. අදම නැති කරේකට ක්‍රම තියෙනවා. අසෝබේ හොඳට වඩන්න. ඔබේ ස්වාමියා බිරිඳෑර වෙන කෙනෙක් දිහා බලන්නේ නැහැ කියන අවංකභාවය ඇති කරන්න. අවංකභාවය ඇති කරන්න. දට අවංක වෙන්න. ස්වාමියාට හොඳට අවංක වෙන්න. බිරිඳට හොඳට අවංක වෙන්න. කවමදාවත් වංචාවක් කරන්න එපා. ඒක හරි ප්‍රබලයි. ඒක නේ කියන්නේ පතිවත රකින්න අයගේ අර සත්‍යක්‍රියා හරි ප්‍රබලයි කියලා අහලා තියෙනේ ජාතක කතාවල එහෙම කොච්චර තියෙනවද? ඒක ශක්තියක්. ඒ විශ්වයෙන් පවා උදව් කරනවා. දෙවියෝ පවා උදව් කරනවා. ඇයි එක්කෙනෙක් වෙනුවෙන් ඉන්නේ? යා එක්කෙනෙක් වෙනුවෙන් ඉන්නේ. අද මිනිස්සු අද තරුණ අයගේ ජීවිත බලනකොට සෙල්ලම් බඩුව වගේ. අතින් අතට යන රාගයේ විතරක් වතු කරගෙන තියෙන. පිරිස එකතු වුණාම කතා කරන්නේ මොනවද කියලා බලන්න. සාමාන්‍යයෙන් තරුණයෝ එකතු වුණාම කතා කරන්නේ මොනවද? රාගය ගැන, කාමය ගැන. ඒ වගේම විවාහ වෙන්න හිටියත් සමහර අය කතා කරන්නේ වෙන කාන්තාවන් ගැන. විවාහ වෙන්න ඉන්න කෙනා ගැන නෙවෙයි වෙන කාන්තාවක් ගැන. වෙන පුරුෂයන් ගැන. කියන්නේ තමන් විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා. එහෙම ඉද්දි තමයි ගැන හොයනවා කියන්නේ යාවක් ඒකාන්තයෙන් പ്രേත ලෝකෙට යන පාර පටන් ගන්න. යාලට සුගතියක් නෑ අපරාධය ලැබිච්ච මනුස්ස ජීවිතේ විනාශ කරගන්න. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. ඔය දෝෂ තියෙනවා නම් කඩලා බිඳලා දාන්න. අද්ද ඉඳන් අවංක වෙන්න වෙච්ච වැරදි කමක් නෑ. අද්ද ඉඳන් පටන් ගන්න හැදෙන්නේ. දැනගත්ත දවසේ ඉඳන් පටන් ගන්න. දැනගත්ත දවසෙත් පටන් ගන්න නැත්තම් ඔබ සතර අපායටම යන කෙනෙක්මයි. ඇයි උමනාව නැහැ. ඔය කියපු දෝෂ ටික තියෙනවා නම් අද ඉඳන් පටන් ගන්න. අනුන්ව රවට්ටන මිනිස්සු කොච්චර ඉන්නවද? අද කොච්චර මුදල් ගන්නවද මිනිස්සු රවට්ට. බොරු කොච්චර කියනවද? අනුන්ව පෙළනවද? ඔබ කොච්චර වංචා කළාද මිනිස්සුන්ට? ඉතින් අහලා බලන්න. එහෙම හිත නම් ඔබට තියෙන්නේ. එහෙම සිතුවිලි නම් ඔබට ගලාගෙන ඉන්නේ. ඔබ තාම අඩුම ගානේ සුගතියට යන පාරවත් හදලා නැහැ. කවමදාවත් වංචා කරන්න එපා. කවමදාවත් වංචා කරන්න එපා. ඒ වංචාවෙන් පීඩාවෙන්, ඒ කියන්නේ වංචා කරලා පීඩා කරලා කෙනෙක් අයගේ ජීවිත විනාශ කරන්න එපා. නිසා වංචාව, බොරුව, රැවටීම අද ඉඳන් නවත්තනවා කියලා අදිස්ථාන කළ නවත්තන්න මොකක් සඳහාද? නිවීම සඳහා. අඩුම ගානේ ඊළඟ භවයේ සුගතියට එන්න. ඔව කරන්නේ නැතුව දන් දුන්න කියලා හරියන්නේ නැහැ. දන් දෙන්නේ වංචාවෙන්. එතකොට ඇයි ඒ? මොකද්ද වංචාව? මම මේක දීලා මම බේරෙන්න ඕනේ. මම මේකෙන් දුන්නාම මට සුගතියට යන්න පුළුවන්. එහෙනම් අර ලේසි එක සල්ලි වියදම් කරලා කරන්න පුළුවන් ටිකක් තියෙනවා. අවුලක් නැහැ. සල්ලි වියදම් වෙන එක එච්චර ගාණක් නැහැ. සල්ලි තියෙනවා නම් ඒව තියෙනවා. ඒකට ඒ ටික වියදම් කර බලනවා ගැලවෙන්න පුළුවන්ද? හිතට වංචා කරනවා. එහෙනම් ඒකත් වංචනික ධර්මයක් විදියට තමයි යන්නේ දන් දීම. අයිති ඒකේ ආනිසංසත් නැහැ එතකොට. ඒ කියන්නේ අපි මේ ඉස්සර දේශනාවකල් කියලා තියෙනවා යෝනිසෝ මනසිකාරයෙන් දන් දෙන මිනිස්සු ලෝකේ තාම අඩුයි. අයෝනිසෝ මනසිකාරය තුළ ඉඳගෙන තමයි පින්කම් කරන්නේ. එහෙම පින්කම් කළාම ඒවා ආනිසංසිතාම අල්පයි. හොඳට හිතන්න. හොඳට ඔය කල්පනා කරන්න. ඒ වගේම තමයි සිහිය දුබල වෙන කිසිවක් කරන්න එපා. මිනිස්සු සමහරලාට කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, මත්කුඩු පාවිච්චි කරනවා. සමහර කාන්තාවම කියනවනේ බොන්න නැත්තම් පිරිමියෙක් නෙමෙයි. බිමි ආදීනවේ මොකද්ද? මෙලව ලැබෙන ආදීනව දැකලා ඇතිනේ නේ. ඊළඟ ජීවිතේ මන්ද බුද්ධික වෙලා උපදිනවා. ඇයි එහෙම වෙන්නේ? අද මන්ද බුද්ධික වෙලා උපදිලා තියෙනවා නම් කාගේද හානිය? යාම සසරේ මත් වෙලා මොනවෙන් හරි මත් වෙලා මොන විදියකින් හරි මත් වෙලා මත් වීම අධික වෙලා මත් වීමට ලොල් වෙලා මත් වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මත් වීමට කැමති වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අසීහියට කැමති වෙන එක අසීහිය වඩන්නේ.
යම් කෙනෙක් අසීය කල්පනාව අඩු බව බුද්ධිය හීන බවට කැමති නම් එයා ඒක නිතර පුරුදු කරනවා නම් එයාගේ ඊළඟ විඥාණයකට පුරුදු වෙලා ඊළඟ භවයේ හැදෙනවා මන්ද බුද්ධික භාවයෙන්. ඔබට මන්ද බුද්ධික වෙන්න ඕනේ. සද්ද ඉඳන් මේ දෝෂ తీරන නම් අයින් කරන්න. කවුරු ගැන හිතලාද? ඔබ ගැන හිතලා ඊළඟ භවයේ සුගතියටපත් වීම. ඔය කියපු පහත් දිවීමෙන් රකින්න. ඔය දෝෂ ටික අයින් කරන්න. අද දෝෂ ටිකක් ගැන මතක් කළේ. ඒ දෝෂ ටික අද්දම අයින් කළා දාන නිවන් දකින්න ඕන නම්, ගැලවෙන්න ඕන නම්, අඩුම ගානේ සුගතියටපත් වෙන්න ඕන නම් මෛත්‍රිය හොඳට වඩන්න. ඔකට සල්ලිය නැහැ. රුපියලක්වත් යන්නේ නැහැ ඔය කියපු එකකටවත්. රුපියලක්වත් වියදම් වෙන්නේ. ඔය ටික හරියට කළා පුරුදු කළාට පස්සේ ඊට පස්සේ විදර්ශනාවට යොමු වෙන්න. ජීවිතය ගැන හිතන්න. කමටහන් අපි එමට දීලා තියෙනවා. ජීවිතය ගැන පුරුදු කරන්න. ඒව හොඳට පුරුදු කරන්න තියෙනවා. ජීවිතේව පුරුදු කරලා නිවන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙනම් අද ඉඳන් අනුන්ගේ දොස් කියන්න බෑ. නිවෙන්න ඕන. මම ලබන පොයට ආවොත් මං අහනවා. එක එක්කෙනාගෙන් අහනවා කොහොමද මාසෙ ගෙවුනේ? ගේට්ටුව ගාවට ගිහලා මූණවත් හොදන්න නැතුව අනුන්ගේ අගුණ කියා ඉන්නේ. අද ඉඳන් උදේම දැක්කම එක්ක තෙරුවන් සරණයි කියන්න පුරුදු වෙන්න. සුබ උදෑසනක් කියන්න. ಗುಣ විතරක් කතා කරන්න කොහොමද කියලා අහන. අනුන් ගැන කතා කරන ඕවා අපි කතා කරන්නේ දැන්. ඕවා වැඩන්නේ අපේ නිකන් කෙලෙස් ඇවිස්සෙන එක වෙන්නේ. අපි ඕවා කතා නොකරින් යහපත් දේවල් විතරක් කතා කරන්න. ගෙදරට ආවත් ගෙදර ස්වාමියාත් එක්ක බෙරිඳත් එක්ක ඒ අයගේ ಗುಣ විතරක් කතා කරන්න. අඩුපාඩු තියෙනකොට ඒක කරුණාවෙන් පහදලා දෙන්න. මෙන්න මේ අඩුපාඩු තියෙනවා මේවා අපි හදාගමු. අපේ ඉදිරි ජීවිතේට මේවා බලපානවා. ඒවා කරුණාවම ගෙදර පතුරවන්න, මෛත්‍රියම ගෙදර පතුරවන්න. වෛර කරන්නේ නැතුව ඉන්න කාටවත්. මරණ කෙනෙක් බව නිතර සිහි කරන්න. මරණ මිනිස්සු විදිහට මොකටද වෛර කරලා මොකටද ක්‍රෝධ කරලා ඒවා නිතර සිහි කරන්න ඕනි. කල්පනා කරන්න ඒවා. හොඳට ජීවිතේ ඒ අඩුපාඩු ටික සකස් කරගෙන ඉන්න. පංචශීලය දිවිහිමියෙන් රකින්න පුළුවන් වෙන විදිහට සිහි කරන්න. කෙලෙස් නූපදින විදිහට ඉන්න නම් පංචශීලයේ තියෙන්න ඕනි. එක දවසක් මම කියලා දුන්න සීලේ කරතව්ව ඉවර වෙනවා යම් තැනක. ඒ තමයි හිත දකින්න පුළුවන් වෙච්ච තැනක. එතකොට සීලයක් ඕනේ නැහැ. මොකද සීලේ කරතව්ව එතනින් වෙලා ඉවරයි. ඒත් එතනට ගිහිල්ලා නැති නිසා තමයි නැවත මේ මුලින් ඉඳන් අපි සීලේ කතාව ඇදලා ගන්නෙ. ඒක හොඳට පුරුදු කරන්න. ඔය ටික හොඳට පුරුදු කරලා සතර අපායෙන් එක භවයකට හරි ගැලවිච්ච කෙනෙක් වෙන්නේ පියවර පන්නන්නකො ඉස්සන්න. ඒත් මේ හෙට මරුණත් ප්‍රශ්නයක් නැහැ නේ. ඊළඟ භවයේ සුගතිය ගැන. නැත්නම් හෙට මරුණොත් එහෙමනම් හරි විනාශයක් වෙන්නේ. ඇයි හිත අපිරිසිදු නිසා. අද ගිහිල්ලා නිකන් වාඩි වෙලා කල්පනා කරන්න මගේ හිත පිරිසිදුද අපිරිසිදුද? මට වෛරයේද මෛත්‍රියද තියෙනව නිකන් කල්පනා කරන්න. හිත දිහා හොඳට බලබලා ඒ දෝෂ ටික හඳුනගෙන ඒවට පිළියම් කරන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙනම් කාල වේලාවක් ගෙවිල යන නිසා අපි දේශනාව ඔතකින් හමාර කරනවා. ඔය කියපු කාරණා ටික, ඔය කියපු දෝෂ ටික හදාගෙන දුකුණු ධර්ම පුරුදු කරගෙන යහපත්කම් පුරුදු කරගෙන යම් පියවරක් ඉස්සරහට යන්න කියන කාරණේ මතක් කරනවා. හොඳයි ධර්ම දේශනාවක් දේශනා කළා.